දඩ මීටරයක් කියලා කියනවනේ මේ. මම සමහර පාඩම් සම්පූර්ණයෙන්ම ෆිසික්ස් පාඩම් පොත් කියවලා විතරක් ඉගෙන ගන්න තියෙනවා. කිසිම උලක් නැතුව. එතකොට ඒ නිසා එහෙම පුළුවන් වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ වැඩි ඕනේ නැහැ. මුළු ෆිසික්ස් සිලබස් එකම පන්ති යන්න නැතුව ඉගෙන ගත්තා මේ පෙන්නන්න පොතක් තියෙනවා. මොකුත් නැහැ. විනාඩියක් දෙන්න. මේක ගත්තේ මං 12 වසරේ වගේ ඉන්නකොට මේ බුක් ෆෙයා එකේ මේ තියෙන පොත. ආයි නෑ මොකුත් ප්‍රශ්නයක් නෑ. ඒ කාලේ සම්පත් පොතක් කියලා එකක් තිබුණේ නෑ. අර A level ෆිසික්ස් වලට වඩා ගොඩාක් ලොකුවට ඒ මට්ටමේ පටන් අරන් සම්පූර්ණ ඉගෙන ගත්තා. නෙල්සන් නම් පාක සම්පූර්ණ සිලබස් එකේම තියෙන ඔක්කොම වගේ තියෙනවා. හරිද? එතකොට මේක කැම්පස් එකක වලදී වගේ පාවිච්චි කරන පොතක්. අර නිකන් එහෙම ඉගෙන ගන්න පුළුවන් ඉතින් හරිද? ඔන්න. අර දැන් මෙතන වෙන්න ඕනේ හැම එකාටම මේ පුළුවන් වෙන්න යට එකාව කොහොම හරි ඒකට ඇදගන්න. ඒකේ ඉන්න එකාට තව තව දේවල් අවබෝධ වෙන්න ඔක්කොම හරියන්න උගන්වන්නත් ඕනේ. ඒ නිසා ඒක අමාරු වැඩක්. දැන් බලන්න බහුතරයකට මේක පුළුවන්. හරිද? ඊට පස්සේ දැන් හදන්න. ඒ කියන්නේ මම මෙහෙම පොතකින් කියන්නේ මම ප්‍රධාන වශයෙන් ඔය 12 වසරේදී වගේ ඔය ටික ඔක්කොම ඉගෙන ගන්න හේතුනේ මම ඔලිම්පියාඩ් ලියන්න ලෑස්ති වෙච්ච ඉඳලා. ඒත් ඔලිම්පියාඩ් ලියලා සිල්වර් මෙඩල් එකක් ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ ලංකාවෙම සිල්වර් මෙඩල් එක ගන්න පුළුවන් වුණා. හරිද? එතකොට ගෝල් මෙඩල් එකක් තිබුණා. ඒ වෙලාවේ ගෝල් මෙඩල් එක තිබ්බේ මගේ අවුරුද්දේ මැත්ස් වලින් අයිලන්ඩ් ෆස්ට් වෙච්ච ළමයාට. එතකොට ඒ කියන්නේ අමායා ධර්මසිරි. එතකොට එයා තමයි මං හිතන්නේ එකම ද වෙන්න ඕනේ ඒ වෙලාවේ නම් හිටපු විදිහට ලංකාවේ කෙල්ලෙක් මැත්ස් අයිලන්ඩ් ෆස්ට් වෙච්ච එකම අවස්ථාව. හරිද? ඊට පස්සේ කැම්පස් එකෙත් අපිත් එක්ක හිටියේ ඉලෙක්ට්‍රොනික්ස් කරේ. දැන් ඇමරිකාවේ ඉන්නේ. පදිංචි වෙලා ඉන්නේ ඇමරිකාවේ. හරිද? ඊට පස්සේ දැන් පාණ්ඩ මෙතන එන්න ඉස්සරහ